Good morning to all of you. Praise the Lord. And thank you very much for coming. Surely God has got great and mighty plans for all of us. Surely there are a lot of expectations that from God. Because we want a God to bless us and heal us. But God's principles work according to His word. නමුත් දෙවියන් වහන්සේට ප්‍රතිපත්ති වගේක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ උන්වහන්සේගේ වචනයට අනුකූලව. Even when you go to the doctor gives you instructions, and only when you follow those instructions, then the medicine will work for you. ඔබ වෛද්‍යවරයා වෙතට ගියාම වෛද්‍යවරයා කරන්නේ ඔබට යම්කිසි උපදෙස් මාලාවක් ලබා දෙනවා. ඒ උපදෙස් මාලාව ඔබ හරියට පිළිපැද්දොත් තමයි ඊට අදාළ අස්වැන්න ඔබට ලැබෙන්නේ. In the same way, for God's medicine to work in our life, we have to follow His instructions. අනේ ආකාරයටම උන්වහන්සේගේ වචනය ඇතුලෙන් එන උපදෙස් මාලාව ඒ විදිහටම පිළිපැද්දම උන්වහන්සේගේ ආශිර්වාද ඔබ වෙතට ගලන්නට යනවා. So let's go to Proverbs chapter 4 and see God's medicine for healing. It's not only healing of the body, it's healing of the soul, healing of the finances, relationship, the whole package healing. අපි හිතෝපදේශය 4 වෙනි පාඩයට යනවා 4 වෙනි පරිච්ඡේදයට. ඒක කියනවා දෙවියන් වහන්සේගේ බෙහෙත්. දෙවියන් වහන්සේගෙන් වෙන ඖෂධ ඔබගේ ශරීරයට විතරක් නෙවෙයි හැම අවස්ථාවකටම හැම ප්‍රදේශයක්ම එතකොට සඵලත්වය, සුවය, සමාදානය ඔබගේ ජීවිතයේ හැම ස්ථානයක්ම ඒ වචනය විසින් සුව කරන්නේ. So open the Bible to Proverbs chapter 4 verse number 20. හිතෝපදේශය 4 වෙනි පරිච්ඡේදයට හරවමු. The word of God says, pay attention to my word. දෙවියන් වහන්සේගේ වචනය කියනවා මගේ වචනයට ඔබගේ අවධානය යොමු කරන්න කියලා. The first thing He says, pay attention to my word. මුල්ම දේ තමයි අවධානයක් යොමු කරන්න කියලා කතා කරනවා. Why is the Lord saying, pay attention to my word? ඇයි දෙවියන් වහන්සේ අපිට අවධානයක් දෙන්න කියලා කියන්නේ? Hallelujah. Hallelujah. Because our attention is most of the time on our situations, circumstances, pain, sorrow, the doctor's report, the doctor's words, and all these negative things that happen in our life. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය අපිට උපදෙස් දෙනවා අවධානය යොමු කරන්න කියලා. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ අපේ අවධානය දෙන්න අපේ ප්‍රශ්නයට, රෝගයට, අපිව පෙළන යම් දෙයක් තියනවාද ඒ දෙයටයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ වචනය අපිට උපදෙස් දෙනවා මුලින්ම අවධානය අපේ ප්‍රශ්නෙන් ඉවතට අරගෙන දෙවියන් වහන්සේගේ වචනයට යොමු කරන්නයි කියන්නේ. The first thing is that God has given all of us 5 senses. උන්වහන්සේ අපිට පංචේන්ද්‍රියක් දීලා තියෙනවා, අපිට දැනෙන ශරීරයක් දීලා තියෙනවා. The most important one is the one our eyes. ඔව් ඒ පංචේන්ද්‍රිය තුනේ අපේ ඇස් ඒවා දකිනවා. නිතරම දකිමින් තියනවා දේවල්. They keep continually talking to us. මේ ඇස් අපිට නිතරම කතා කරමින් ඉන්නවා. And when they talk to us, they draw our attention to what we see. එතකොට මේ ඇස් කතා කරනකොට අපිට දේවල් පෙන්වනකොට අපේ අවධානය සම්පූර්ණයෙන්ම ඒ ඇස් අපිට පෙන්වන දේ වෙත අපි යොමු කරනවා. And right from childhood, we have been trained to believe everything that our eyes tell us. අපි පොඩි කාලේ ඉඳලම පුරුදු වෙලා හිටියේ අපේ ඇස් මොනවද දෙයක් හරි පෙන්වනවා නම් ඒ දේ ඇත්තයි කියලා පිළිගන්නවා. And that's why we pay attention to all those things that we see and we believe it. ඒ නිසායි අපි දකින්න දේවල් දැක්කට පස්සේ අපි ඒව විශ්වාසයක් ඇති කරගන්න පුරුදු වෙලා ඉන්නේ. But God says, I want you not to pay attention to your eyes, but I want you to pay attention to my word. ඒ උන්වහන්සේ අපිට උපදෙස් දෙනවා දැන් ඇති ඔය ඇස් පෙන්වන දේවල් බලාගෙන හිටියා දැන් ඔය දේ බලන එක නවත්තලා මගේ වචනයට ඔබේ ඇස් යොමු කරන්න.
That attention means complete focus, completely attentive. එතකොට අවධානය යොමු කරනවා කියලා කියන්නේ ඔබගේ සම්පූර්ණ අවධානය කිසිම දෙයක් වෙත යොමු නොකර සම්පූර්ණයෙන් 100% 100% වචනය වෙතට අරන් යන්නේ. The attention is undivided. මේදී අපේ attention එක එහෙම නැත්නම් අපේ අවධානය දෙපැත්තකට බෙදලා යෑමක් නැහැ. භාගයට භාගයක් නෙවෙයි. ප්‍රශ්නෙට භාගයයි වචනෙට භාගයයි නෙවෙයි. සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ වචනය. Hallelujah. Hallelujah. How many of us passed this first test of paying attention to God's word? ඉතින් මම අහනවා මෙතන ඉන්න කී දෙනෙක් මේ පරීක්ෂාව ජය ගන්නවද? අපි සම්පූර්ණයෙන්ම ප්‍රශ්නය වෙතටද නැත්නම් භාගයට භාගයද? ඒ කියන්නේ වචනය දිහා බලන ගමන් ප්‍රශ්නය දිහා බලාගෙන දින්නේ. මේ පරීක්ෂාව මෙතනින් ඉන්න කී දෙනෙක් ජය ගන්නවද? Praise God. Keep going. Hallelujah. Good. Hallelujah. So, wherever my attention is, that is what I will begin to believe. ඉතින් මම අවධානය දෙන යමක් තියනවාද දිගටම ඒ අවධානය දෙන දේ තුල මගේ විශ්වාසය ගොඩනැගෙනවා. මා තුල යම් ගොඩනැගීමක් වෙනවා යම් දෙයක් විශ්වාස කරන්න. Whatever draws my attention and stays too long will slowly begin to master me. මගේ අවධානය දිගටම මම දෙයක් තියනවාද ඒ දෙයට පුළුවන් වෙනවා. ඒක දේව වචනය වෙන්න පුළුවන්. ඔබේ ප්‍රශ්නය වෙන්නත් පුළුවන්. ඒ දෙයට පුළුවන් වෙනවා ඔබේ මනසේ යම්කිසි බලවේගයක් ගොඩනගන්න. ඒ මනස එතකොට ඒ දේ විශ්වාස කරන්න පෙළඹෙනවා. If your attention is on the circumstances will master you, control you. If your attention is on the word of God will master you and control you. So the question is, on what is my attention? එතකොට ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම ඔබ ප්‍රශ්නයට දීලා තියෙනවා නම් ඒ ප්‍රශ්නයට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේ අපේ මනස හදලා තියෙන මේ විදියට ඒ ප්‍රශ්නය ඔබව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ගන්නවා. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ වචනයට නම් සම්පූර්ණ අවබෝධය අවධානය දෙන්නේ උන්වහන්සේගේ වචනය ඔබව සම්පූර්ණයෙන්ම පාලනයට ගන්නවා. Hallelujah. Thank you, Jesus. Normally, supposing a person is sick and the doctor has told that there is no cure for this sickness, then my attention will be on whose words? එතකොට අපි හිතමු වෛද්‍යවරයා ඔබට වාර්තාවක් දීලා තියෙනවා ඒදී ඔබ දන්නවා මේකට කිසිම බලාපොරොත්තුවක් නැහැ සුවයක් නැහැ කියලා. ඒ වගේ වෙලාවක ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම කොතනද තියෙන්නේ? ඔබේ අවධානය දේව වචනයේද එහෙම නැත්නම් වෛද්‍යවරයා කියපු වචනයේද? The Bible says, God says, we have to pay attention to His word. එතකොට බයිබලය අපිට උපදෙස් දෙනවා අපි අවධානය දිය යුත්තේ උන්වහන්සේගේ වචනයටයි කියලා. When we pay attention to God's word gives us hope in hopeless situations. අපි මෙහෙම දෙවියන් වහන්සේගේ වචනයට අවධානය දෙනකොට උන්වහන්සේගේ වචනයට පුළුවන් වෙනවා අපේ ජීවිතේ නැති බලාපොරොත්තු අපේ ජීවිතයට අලුතෙන් උප්පදලා දෙන්න. Whatever catches your attention, you keep on thinking about it, you keep on speaking about it. ඉතින් ඔබේ අවධානය ගන්නට සමත් වූ ඒ දෙයට හැකියාව තියෙනවා ඔබේ අවධානය දිගටම ඒ දෙයට ලබාගෙන ඔබේ සම්පූර්ණ attention එක සම්පූර්ණ අවධානය දීලා ඒ දෙයට ඔබ පාලනය කරන්න. And when you keep on speaking about it, you activate the spiritual law in your life. එතකොට මේ අවධානය සම්පූර්ණයෙන්ම දෙනකොට අපි තුල ස්වභාවයක් හට ගන්නවා ඒ දේ කතා කරන්නට පෙළඹීමක් තියෙනවා. ඒ කතා කිරීම තුල ඔබ න්‍යායක් පන ගන්නවා මේ ලෝකේ නොයෙක් න්‍යායවල තියෙනවා. අපි කියමු යම් දෙයක් උඩ දැම්මම ඒ දේ අනිවාර්යයෙන්ම බිම වැටෙන්න ඕනේ. ඒක විභව ශක්තිය. එතකොට ගුරුත්වාකර්ෂණ බලය. ඒ වගේ නොයෙක් න්‍යායවල තියෙනවා. ඒ න්‍යායක් තමයි ඔබ කතා කරන වචනය ඔබ කෙරේ එන්න ගන්නවා. ඒ හින්දා අපි දෙයක් වෙත දිගටම අපේ අවධානය යොමු කරනකොට ඔබ තුල ස්වභාවයක් ඇති වෙනවා ඒ ගැන කතා කිරීමට.
ඒ කතා කිරීම ඔබ තුල න්‍යායක් ගොඩනගනවා. ඔබ කතා කරන දේ ඔබ වෙත එන්නට යනවා. If my mind is thinking full of God's word, then I am growing faith. But if my mind is full of attention and speaking about my pain, my sorrow, my circumstances, sickness and all this, then the force that I'm growing in my heart is fear. එතකොට අපි දෙවියන් වහන්සේගේ වචනයට මගේ අවධානය සම්පූර්ණයෙන්ම දිගටම දෙනවා නම් ඒ වචනයට පුළුවන්කම තියෙනවා මගේ ජීවිතයට ආශිර්වාදය සඵලත්වය අරන් එන්න. ඒ හා සමානවම මගේ අවධානය මම දිගටම දෙන්නේ මගේ ප්‍රශ්නයට නම් ඒ ප්‍රශ්නයට පුළුවන්කම තියෙනවා ඔබේ අවධානය ඒ ප්‍රශ්නය වෙතට දීම තුල ඔබ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රශ්නය තුල පීඩාවටපත් වෙන්න යනවා. ඔබට අසහනය, ඔබට රෝගය තවදුරටත් වර්ධනය වෙන්න යනවා. ඔබේ ජීවිතේ හැම දෙයක්ම අඩාල වෙන්න යනවා. So pay attention means now when I'm speaking, she is paying extremely strong attention so that she can understand and translate it to you. ඉතින් මේ ට්‍රාන්ස්ලේට් කරන සහෝදරිය මම කතා කරන හැම වචනයකටම අවධානය දෙන්න ගන්න උත්සාහයක් මම දකිනවා. ඇය එහෙම කරන්නේ මම කතා කරන හැම වචනයක්ම අරගෙන ඔබ වෙතට යමක් දෙන්නට. ඒ නිසායි ඇය ඒ අවධානය යොමු කරන්නේ. So she's not allowing even one word to get lost, but she's catching hold of all the words so that not one of them depart away from her. ඉතින් ඒ අවධානය දීලා හැම වචනයක්ම අල්ලගෙන ඒ වචනය එන අවබෝධය ඔබට නිදහස් කරන්න බලන් ඉන්නවා. මන්ද ඒ වචනේ අවබෝධය තුලයි ඔබ දේවල් අයිති කරගන්න යන්නේ. The question is, supposing I read the Bible in the morning, after 1 hour, if somebody has to ask me, what did you read today? And I cannot remember anything. Now, have I paid attention to those words? Because those words which were supposed to be with me, those words seem to have lost. But when it comes to our circumstances, our problems, the doctor's report and all this, our attention on those words are so strong that after 3 days or 10 days, if you ask, I still can recall and remember those words. ඉතින් අපි සමහරවිට පුරුදු වෙලා ඉන්න පුළුවන් බයිබලයේ උදෑසන කියන සමහරක් වෙලාවට කියවනවා පැයක් විතර වුණා. ඊට පස්සේ අපි හිතමු පැයකට පස්සේ කවුරු හරි මගෙන් අහුවොත් මොනවද ඔබ කියුවේ කියලා මට මතක නැහැ. ඒ මතක නැති වෙන්න හේතුව තමයි ඔබ කියුවට අවධානයක් දෙන්නේ නැතුවයි කියවලා තියෙන්නේ. නමුත් අපේ ජීවිතයේ අපිට සිදුවෙන ප්‍රශ්න, පීඩා, ගැටලු, රෝග සමහරට වෛද්‍යවරයා හම්බෙන්න යන්නේ මාසෙකට කලින් වෙන්න පුළුවන්. හැබැයි මාස 3කට පස්සෙත් මතකයි වෛද්‍යවරයා කොහොමද මේ ලෙඩේ ගැන විස්තර කරේ, මොකද්ද මේකේ තියෙන බරපතලකම, මොකද්ද මේකෙන් වෙන්න යන්නේ, වචනයක් නෑර මතකයි වෛද්‍යවරයා හරි එහෙම නැත්නම් අපි කියමු කවුරු හරි ඔබේ ජීවිතයට ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා කියලා. නැන්දම්ම වෙන්න පුළුවන්, ලේලි වෙන්න පුළුවන්, ඔබගේ බොස් වෙන්න පුළුවන්. ඒ වචනයක් මීට අවුරුදු ගානකට කලින් වෙන්න පුළුවන්. සමහර විට ඒක නම් මැරලා ගිහිල්ලත් ඇති. නමුත් වචනයක් ගානේ මතකයි. ඒ ඇයි නිතරම ඒ කෙරේ අවධානය දෙන නිසා. Hallelujah. God's word does not bring condemnation, but God's word brings life in abundance. දෙවියන් වහන්සේගේ වචනය කවදාවත් ඔබව වැරදි කරුවෙක් කරන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය හැමතිස්සෙම කරන්නේ ගොඩනැගීම. But when my mind is full of my problems, it is bringing death and destruction in my life. නමුත් මගේ මනසේ තියෙන දේ, මගේ මනසේ තියෙන ගැටලු ප්‍රශ්න මං ගත කරන මං යන යම්කිසි ප්‍රශ්නයක් හරි පීඩාවක් තියෙනවා නම් ඒ මගේ පීඩාවට පුළුවන් නම් මගේ සම්පූර්ණ මනසේ අවධානය ගන්න මම ඔබට කියනවා ඒ ප්‍රශ්නය හරි පීඩාව හරි ඔබව විනාශ කරන්න යනවා. I believe all my precious sisters, you all wash the bathroom, the toilet, you all use some liquid, soap or might be acidic to clean the toilet. Now will you ever think of drinking it? අපි කියමු මේ මගේ සහෝදරියන් අනිවාර්යෙන් නිවසේ වැසිකිළිය
නාන කාමරය සුද්ධක පවිත්‍ර කරනවා ඇති. ඒකට ඔබ යම්කිසි සෝදන ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා ඇති. අපි කියමු හාපික් වගේ දෙයක් කියලා. ඒ දේ ඒ පාවිච්චි කරන දේ වැසිකිළිය හොදන්න ඔබ කියනවා හිතනවාද ඔබ ඒක පානය කරන්නට අවශ්‍යයි කියලා. Because you know by drinking it I will only destroy my own health. මොකද ඔබ දන්නවා ඒ වගේ දෙයක් බිව්වොත් ඔබ ඔබේ ශරීර සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නට යනවා. But ignorantly we keep on thinking the bad news over and over again and destroy our health and our future. Found it? No. Found it? I think it's gone with it. Praise God. So today I lost my phone as well. So praise God. God bless him. I know that it is with him because I went off to sleep and it was on the seat. Doesn't matter. When you know that somebody has your substance, your phone, and he refuses to give, we say, God, let him have it. Let him bless him. And when you do that, okay, everything in your system says, oh, I lost my phone. It is an expensive phone. All the contacts are there. Everything is there. At the same time, the accounts are there. Everything is there. But at the same time, Lord, if I let it go, okay, and I bless that person, praise God, God sees our heart attitude. And when we see that we have passed that attitude, we have paid attention to God's word. All this time, my attention was divided. When he said, it's not found. Now, I have 100% confidence that I have to let go of this thought from my mind, that I have lost my phone. Praise God. Just 1 week before, 1 month before, going to UK, I lost an iPhone. Okay. So, the enemy, before I went to UK, that time that phone went. Now this time this phone went. Praise God. It is always the enemy trying to distract you, disturb you, to cause you pain. But at the same time you are saying, God, you are my source. You supply all my needs. I depend on you. And Lord, no matter what happens, my attention will be on your word. Your word says, rejoice at all times in the Lord. So I'm going to rejoice. Yes, I'm going to have a lot of pain, a lot of suffering. I can't contact anybody. All the numbers are gone. Everything is gone. But at the same time, Lord, the joy is that I still trust you. I am still having my relationship with you. This phone is not that important compared to you are more important to me. When a person passes such kind of test in life, that's when he experiences the true love of God. That's the time God is able to do amazing, impossible things possible in his life. ඉතින් මම සහෝදරයා කියන්න අපිට උගන්වමින් දේ කියපු දේ ට්‍රාන්ස්ලේට් කරන්න කලින් පරිවර්තනය කරන්න කලින් ඔහුගේ සාක්ෂිය දැන් මම පරිවර්තනය කරන්න යනවා. ඔහු ආවේ ඉන්දියාවේ ඉඳලා අද උදෑසනයි ආවේ. ඔහු කැමති වුණේ නැහැ කවුරුවත් ඔහුව අරගෙන යන්න එනවට. ශානික සහෝදරයා තව බොහෝ දෙනා උත්සාහ කරා අපි ගුවන්තොටුපළට ගිහිල්ලා සහෝදරයව පිළි අරගෙන මෙහෙ ගේන්න. නමුත් ඔහු තදින්ම කියලා හිටියා නැහැ මම මගේ මාර්ගය හොයාගන්නම් මම කැබ් එකක් අරන් එන්නම් කියන එක. ඉතින් ඒ ආපු කැබ් රථයේ ඔහුගේ දුරකථනය ඔහු අධික නිින්දක සිටපු නිසා ඒ දුරකථනය ඒ ෆෝන් එකේ දාලායි සහෝදරයා බැහැලා තියෙන්නේ. දැන් මෙතනට ආපු වෙලේ ඉඳලා ඔහුට අවශ්‍ය වුණා ඔහුගේ ෆෝන් එක කොහෙද තියෙන්නේ කියන එක හොයන්න. ඉතින් අර සහෝදරයාට පණිවිඩය දුන්නා පුළුවන් විදියට ඒක දුරකථනය තියනවාද කියන එක හොයාගන්න. මෙච්චර වෙලා මගේ අවධානය තැන් දෙකක තිබුණා. මේ සහෝදරයා මගේ ෆෝන් එක හම්බ වුණාද මගේ ෆෝන් එක තියනවාද කියන දේ මේ දේ පටන් ගන්න කලින් මගේ අවධානය තැන් දෙකකට බෙදලා තිබුණා. නමුත් මේ සහෝදරයා මට කියපු වෙලාවේ ඒක ඒ වාහනේ ඇතුලේ නැහැයි කියලා ඒ වියදුරු දැන්නුවා කියලා මගේ අවධානය මට බොහොම ලේසියෙන් පුළුවන් වුණා
දැන් මම මේ දුරකථනයට තියෙන ආසාව අතාරින්න ඕනේ කියන තැනට එන්න. දැන් තවදුරටත් මගේ අවධානය දෙන්නට බෙදිලා නැහැ. මට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් ඔබ වෙත. මන්ද දෙවියන් වහන්සේ අපේ සැපයුම්කරු. ඒ නිසා උන්වහන්සේ අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය තැනදී අවශ්‍ය විදියට සපයනවා. මේ වගේම මම එක්සත් රාජධානියට යන වෙලාවෙදිත් iPhone එකක් මේ විදියටම නැති වුණා. මට ඒ වෙලාවෙදිත් පුළුවන්කම තිබුණා ඒකට තීච්ච ආසාව අතාරින්න. අපි ජීවිතයේ දේවල් ආසාව අතාරිනකොට අපේ මනස නිරවුල් වෙනවා. ඒ මනස නිරවුල් වීම තුළ අපිට ඉන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අපිට පොරොන්දු වෙලා තියෙනවා අපේ ජීවිතයේ දේවල් සපයනවා කියලා. මට ඒ නිරවුල් මනස තුළ මට යැපෙන්න පුළුවන් උන්වහන්සේ තුළ. ඉතින් වඩාත්ම අවශ්‍ය වෙන්නේ මම මේ දුරකථනය ගැන වදවීම නෙවෙයි ඔබගේ ජීවිතයේ ඔබව පෙනෙන ගැටලුව මේ වෙලාවේදී නිදහස් කරලා දෙන්න මගේ මුවින් උන්වහන්සේගේ වචනය නිදහස් කිරීම. ඉතින් මේ වෙලාවේදී සාතන් බොහෝ විට උත්සාහ කරේ මගේ මේ සිද්ධිය හරහා මගේ අවධානය ඒ ෆෝන් එකට යොමු කරලා මගේ නිරවුල් මනස අවුල් කරලා ඔබ ගැලවෙන්න තියෙන අවස්ථාව ඔබට මම හරි දේ උගන්වන අවස්ථාව නැති කරන්න. නමුත් මම මේ ජීවිතේ ඉගෙනගෙන තියෙන දේවල් වැඩි, මං පරීක්ෂාවල් ජයගෙන තියෙන දේ වැඩි. මන්ද මේ හැම අවස්ථාවකදීම ඒවට තියෙන ආසාව අත්හැරගත්තම දෙවියන් වහන්සේ තුල දිගටම ප්‍රීති වෙනකොට උන්වහන්සේ අප තුල අප හරහා අප මගින් බොහෝ දේවල් කරනවා. Hallelujah. So life is all about different kind of pain and sorrow. ඉතින් ජීවිතය කියන්නේ නොඑක් දුක් කටළු ගැටලු කම්කටොළු වලින් ගහන දෙයක්. Now for example, I set up all the camera and everything. උදාහරණයක් විදිහට කියනවා නම් මම මේ අලුතෙන් අරගෙන ආපු මේ කැමරාස් ඒ හැම දෙයක්ම සූදානම් කරා. If the video is good but the audio is bad, it is bad. ඉතින් වීඩියෝ එක කොච්චර හොඳින් තිබුණත් අපිට හඬපටය පැහැදිලි නැත්නම් ඒ වීඩියෝ එක විතරක් තිබිලා මදි. All the equipments are there, but that one does not work. හැම උපකරණයක්ම තියෙනවා. නමුත් හඬ ඉස්සරහට අරගෙන ඒ උපකරණය කැඩෙනවා. I've got all my equipments here, but I cannot use it. මට හැම දෙයක්ම තියෙනවා. නමුත් එක දෙයක අඩුපාඩුවක් තියෙනවා මේ ස්ථානයේ. So there is sadness. ඉතින් මේ හැම දෙයක් තුලම මට දුක් වෙන්න අවස්ථාවක් ලෑස්ති කරලා Because තියෙනවා. after putting all the investment, the final product is not okay. මම මේ ආපු වෙලේ ඉඳලා මහන්සි වෙලා හැම දෙයක්ම ලෑස්ති කරලා හැම දෙයක්ම කරලා අර එකක් නිසා මේ හැම දෙයකම ඵලය හරියට එළියට දාන්න බැරි නිසා ඒ තුල මට අවස්ථාවක් හදලා දීලා තියෙනවා දුක් වෙන්න ඒ ගැන පසුතැවෙන්න. The people who will be hearing the teaching, it will not be very clear. එතකොට අන්තර්ජාලය හරහා මේ ස්ථානයේ තියෙන රැස්වීම තව බොහෝ රටවල මිනිසුන් වෙතට යනවා. මේ සිද්ධිය නිසා මේ යම් අඩුපාඩුවක් තිබීම නිසා මේ හඬ ඔවුන් වෙතට යන්නේ එච්චර පැහැදිලිව නෙවෙයි. I already know it. මම ඒක ගැන දැනගෙන ඉන්නවා. Why? Because it's not connected. ඒ හේතුව ඒ කියන්නේ මේකට සම්බන්ධතාවය නැති නිසා. මෙතනින් අර තියෙන උපකරණයට තියෙන සම්බන්ධතාවය මට ලබා ගන්න විදියක් නැහැ. In the same way, ඒ විදියටම when my attention is not on God's word, I'm not connected to God. ඒ විදියටම මගේ දෙවියන් වහන්සේ මගේ අවධානය දෙවියන් වහන්සේගේ වචනයට නැත්තම් මම දෙවියන් වහන්සේට සම්බන්ධ වෙලා නැහැ. ඔබ ආඥා කරනවා ඇති ඔබේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න. නමුත් ඒක හරියටම මේ උපකරණ ටික ඔක්කොම කියනවා සම්බන්ධතාවය නැති හින්දා ඒකේ ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේම තමයි ඔබ ඔබේ ප්‍රශ්නය ගැන යාඥා කරද්දී ප්‍රශ්නයට අවධානය යොමු කරගෙන දෙවියන් වහන්සේගේ වචනයෙන් අවධානය පිටතට අරගෙන එතකොට හරියටම මෙන්න මේ වගේ අවස්ථාවේ සම්බන්ධයක් නැහැ. So when my mind is filled with worry, I am connected to the kingdom of darkness. ඉතින් මගේ මනස සම්පූර්ණයෙන්ම ප්‍රශ්න වලින් මිරිකිලා නම් තියෙන්නේ මම දෙවියන් වහන්සේට සම්බන්ධ වෙලා නැහැ. මම සම්බන්ධ වෙලා තියෙන්නේ අන්ධකාර ලෝකයට. So when a person is bitter, when a person is offended, when a person is angry, when a person is cursing now, everything in my human fleet, I know that he has got a mobile.
But he says he doesn't have the mobile. What comes into my mind? To curse him. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ ප්‍රශ්න තුල දැන් සහෝදරයෙක් කියනවා ඒ වෙලාවේ මේ වෙලාවේ ඔහුගේ යන අවස්ථාව දැන් ෆෝන් එක නැති නිසා ඒ පුද්ගලයාට සාප කරන්න උනත් හිතෙන්න පුළුවන්. නමුත් අපේ හිත අපේ මනස තිත්තකම් වලින් පිළිලා නම් කෝපය තියනවා නම් අපි හැම කෙනෙක් එක්කම හැමතිස්සෙම යම්කිසි ගැටලුවක් නම් අපි සුහදතාවය කියන දේ අතහැරලා නම් සාප කරනවා නම් මං කියනවා අපි දෙවියන් වහන්සේත් එක්ක නෙවෙයි සම්බන්ධ වෙලා ඉන්නේ අන්ධකාරයට. But by cursing will that solve my problem? ඉතින් මං අහනවා මං දැන් ෆෝන් එක නැහැ. ඒ ගැන මං ඔහුට සාප කිරීම තුල මට ෆෝන් එක ලැබෙනවද කියලා. Or will I get deeper and deeper into the kingdom of darkness? එහෙම මට ෆෝන් එක ලැබෙයිද නැත්නම් මම මේ අන්ධකාර ජීවිතයේ තව හිරවීමකට ලක් වේවිද? When my attention is on all these things, this body which is created for love, when this body begins to take messages from the mind which are corrupted, which are negative, then this body which was healthy starts getting sick and destroyed. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය තුල අපි අපේ මනස හැම තිස්සෙම මේ වගේ දේවල් වලින් පිළිලා තියෙනවා නම් උන්වහන්සේ අපිව හැදුවේ ඒකට නෙවෙයි. උන්වහන්සේ අපිට දීපු ආත්මය නිර්මුල් මනසක් සහ ප්‍රේමයේ ආත්මයක්. ඉතින් අපේ මනස අවුල් වෙන තැන ප්‍රේමය වෙනුවට තිත්තකම කෝපය වෛරය කියන දේවල් එනවා නම් මේ අපි ඉන්න ශරීරය විරාපත් වෙන්න යනවා, රෝගවලට ලක් වෙන්න යනවා. අපි කිසිම විදියකින් හොඳ ශරීර සෞඛ්‍ය කියන එක අපෙන් පිරිහෙන්න යනවා. හේතුව අපි නිර්මුල් මනසක් නැතුව ප්‍රේමය කියන ආත්මයක් නැතුව කෝපකමින් තිත්තකමින් සාපයෙන් ප්‍රශ්නවලට අවධානය යොමු කරලා ජීවත් වෙනවා. That is why God says, pay attention to my word, because the devil wants you to pay attention to your hurts, to what others have done to you. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය පැහැදිලිවම අපිට උපදෙස් දෙනවා. උන්වහන්සේගේ වචනය කෙරේ මිසක් අපේ ප්‍රශ්නයවත් අපිව පෙළන දේවත් අපිට කවුරු හරි කියපු දේවත් තුල අපේ හදවත කම්පාවට පත් කරගන්න එපායි කියන. And that God cannot do. That's your choice. He has given everybody the freedom of choice. දෙවියන් වහන්සේ සර්ව බලධාරී වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඔබේ තෝරා ගැනීම තුල සීමා සහිත වෙනවා. උන්වහන්සේට බෑ කවදාවත් ඔබ තීරණය කරන දේ, ඔබ හිතන දේ වෙනස් කරන්න. ඔබ හිතනවා නම් මම අවධානය යොමු කරන්නේ මගේ ප්‍රශ්නයටයි කියලා උන්වහන්සේ කොච්චර සර්ව බලධාරී දෙවියන් වහන්සේ වුණත් උන්වහන්සේට බෑ ඔබේ අවධානය ඔබේ ප්‍රශ්නයෙන් අරගෙන උන්වහන්සේගේ වචනය වෙත අරන් දෙන්න. ඒක කළ යුත්තේ ඔබම පමණයි. Hallelujah. So can we all bless that camera together? ඉතින් අපි කවුරුත් එකතු වෙලා ඒ කැප්‍රතේ රියදුරාට ආශිර්වාද කරමුද? In the same way, there might be others who have done something to you. Is it time for you to bless them or be irritated with them? ඉතින් මම මේ වෙලාවේදී ඔබ හැමතෙම ආරාධනා කරනවා මම මේ අවස්ථාවට මුහුණ දීලා ඉන්නවා වගේ ඔබේ ජීවිතේ බොහෝ දෙනා ඇති ඔබේ ජීවිතයට දුක ගෙනාවු ඒ අය හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න අපි තීරණයක් ගමු ඔබ දැන් ඉන්න තත්වයට යම්කිසි කෙනෙක් වගකිය යුතු නම් ඒ කෙනාව ආශිර්වාද කරලා නිදහස් කරන්න. Is the word of God saying that we should pay attention to God's word? ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ කියනවාද අපි උන්වහන්සේගේ වචනයට අවධානය යොමු කරන්න ඕනේ කියලා? Hello. Is the word of God saying rejoice in the Lord always, not only but especially when you lose your phone or lose anything, don't rejoice. At that time, celebrate sorrow. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අපිට උන්වහන්සේගේ වචනේ වෙතට අවධානය යොමු කරන්න කියලා. ඒ වචනයම අපිට උගන්වනවා ඔබ සියල්ලේදී ප්‍රීතිවන්න කියලා. ඒක කියන්නේ සියල්ලේදී කියන එක. ෆෝන් එක නැති වෙච්ච වෙලාවට දුක් වෙන්න, ෆෝන් එක තියෙන වෙලාවට සතුටු වෙන්න කියලා නම් ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ සියල්ලේදී. ඒ කියන්නේ ඔබ ගත කරන ඕනම අවස්ථාවක් තුළ උන්වහන්සේ තුළ ප්‍රීති වෙන්නයි කියලායි වචනේ කියන්නේ. So is the Lord saying, praise God in all situations, give thanks to God in every situation? ඉතින් දෙවියන් වහන්සේගේ වචනය ඔබට පවසන්නේ ඔබ යන ඕනෑම අවස්ථාවක් තුළ උන්වහන්සේට ස්තුති කරන්න, උන්වහන්සේ තුළ ප්‍රීතිවන්න කියලා නේද?
Is this what God says? මේක දෙවියන් වහන්සේ කියන දේද? So do we pay attention to what God says? ඉතින් එහෙමනම් දෙවියන් වහන්සේගේ වචනය එහෙම කියනවා නම් ඉතින් ඇත්තටම අපි ඒක කරනවද? But in our mind comes a thought, but God, when I lose something, it is bad, it is negative, it is really painful, it is negative, it is negative, it is negative, it is negative. ඉතින් මගේ මනස පුරුදු වෙලා ඉන්නවා මගේ ජීවිතේ මට පාඩුවක් සිදු වුණොත් මට පීඩාවක් ආවොත් කරදරයක් වුණොත් මගේ මනස කියනවා මේක හොඳ දෙයක් නෙවෙයි ඒ හින්දා ඔබ දුක් වෙන්න ඔබ තව තවත් දුක් වෙන්න කියලා. දුක්. Hallelujah. Because for us, dukkha is something negative. ඉතින් අපේ ජීවිතේ දුක කියන්නේ ඍණාත්මක දෙයක්. But the Bible says Joseph had a lot of dukkha. ඉතින් බයිබලයේ කියනවා ජෝසප්ටත් මේ විදිහට ගොඩාක් දුක් තිබ්බා කියලා. His brothers put him in a lot of dukkha. ඔහුගේ සහෝදරයෝ ඔහුව බොහෝම දුකටපත් කෙරුවා. And now Joseph had become the governor. නමුත් අන්තිමේදී ජෝසප් ඊජිප්තුවේ ආණ්ඩුකාරයා වුණා. So his brothers who are now in dukkha thought Joseph will take revenge. එතකොට ජෝසප්ගේ සහෝදරයෝ ඔහුව පීඩාවටපත් කරාම සහෝදරයෝ හිතුවා ඔහු කොයි වෙලේක හරි ඔවුන්ගෙන් පරිගණෙවි කියලා. Joseph said, නමුත් ජෝසප් කිව්වා to his brothers, ඔහුගේ සහෝදරයන්ට I do not want you to fear about me. මං ගැන ඔබ බය වෙන්න ඕනේ නැහැ. මං කවදාවත් ඔබෙන් පරිගන්නේ නැහැ. I'll tell you why. මං කියන්නම් ඇයි කියලා. Even though your intention was to do evil, අපි කියමු ඔබේ උවමනාව තිබුණේ යම්කිසි අනතුරක් මට පීඩාවක් කරන්න මට කරදරයක් කරන්න කියලා. but even in that God meant it for my good. ඔබ එහෙම අරමුණු කරගෙන කරාට මගේ දෙවියන් වහන්සේ මට යහපත කරලා තියෙනවා. And because God meant it for my good, I am rejoicing. ඉතින් දෙවියන් වහන්සේ මට යහපත කරපු නිසා මම ඒ ගැන ප්‍රීති වෙනවා මිසක් Hallelujah. ඔබ ගැන සාප කරන්නවත් ඔබෙන් පරිගන්නවත් අදහස් කරන්නේ නැහැ. මේක තමයි ජෝසප් කියපු විදිය. There are many things that we mean that it is evil. අපි සමහර වෙලාවට හිතනවා නොඑක් නපුරු දෙයක්. But I tell you, God is a master planner. නමුත් මම කියනවා අපේ ජීවිතයේ සිද්ධ වෙන හැම නපුරු දෙයක් තුළම ඍණාත්මක දෙයක් තුළම දෙවියන් වහන්සේ මාස්ටර් ප්ලෑනර්. ඒ කියන්නේ උන් වහන්සේට යම් සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අති උතුම්. He means it for good. He means it for good. ඔහු ඒක අපේ යහපතට හරවනවා. Let me give a testimony. I was on Saturday in Sharjah and I met this couple and I remembered their story. So let me tell you how God is a master planner. මම සෙනසුරාදා හිටියේ සාජවල මම ඔබට සාක්ෂියක් බෙදා ගන්න යනවා. ඒ සාජවල සහෝදරයෙකුයි සහෝදරියකුයි අතර. An excellent example paying attention to God's word. සම්පූර්ණම සාක්ෂියක් දෙවියන් වහන්සේගේ වචනයට අපි අවධානය යොමු කරන්නේ කොහොමද කියන්නේ. This couple got married, 5 years went by, happily married, full of love, loving each other, but after 5 years they came to know that they cannot have children. එතකොට අවුරුදු 5ක් තුල මේ කියන යුවල බොහොම ප්‍රීතියෙන් යුක්තව හිටියා. ඔවුන් විවාහ වෙලා අවුරුදු 5යි. ඔවුන්ගේ විවාහ ජීවිතය බොහොම යහපත් ලෙස තිබුණා. නමුත් අවුරුදු 5කට පස්සේ දැනගත්තා ඔවුන්ට දරුවන් ලබන්නට හැකියාවක් නැහැ කියලා. So the wife is very, very sad. දැන් ඉතින් භාර්යාව බොහෝසේ දුකටපත් වුණා. Husband is comforting her and saying, don't worry, we can adopt a baby. ඉතින් ස්වාමි පුරුෂයා කියනවා බොහොම දුක් වෙන්න එපා. ඔහු සැනසුවා අපි දරුවෙක් හදාගන්න ගමු. The adoption papers to bring the baby to Sharjah is not easy. Okay, it takes about 3 years, but the husband said, don't worry, God will make it through. And in 6 months the baby was, they could adopt the baby. එතකොට සාජවල ලේසි වුණේ නැහැ දරුවෙක්ව හදාගන්නට අවශ්‍ය කරන පසුබිම හදාගන්න. ඒකට සෑහෙන කාලයක් ගත වුණා. මාස 6ක් විතර කාලයක් ගත වෙනකොට එතකොට ඒ දරුවව හදාගන්න කියන තැනට ඔවුන්ට එන්න පුළුවන්කම තිබුණා. Hallelujah. And after adoption, a day came when somebody told the wife
that your husband has got some relationship with a woman. ඉතින් මේ දරුවව හදාගන්න අරගෙන එහෙම කාලයක් යනකොට කෙනෙක් ඇවිල්ලා මේ භාර්යාවට කිව්වා ඔබගේ ස්වාමි පුරුෂයා තව කෙනෙක් සමග යම් කිසි සම්බන්ධතාවක් තියෙනවා කියලා. So she started hating him. ඉතින් ඇය ඔහුව ඇයට ඒක දරා ගන්නට බැරි වුණා. ඇය සම්පූර්ණයෙන්ම ඔහු කෙරේ Hating. She started hating him. yes ඔහු සමග බොහොම විරුද්ධව හිතන්න ගත්තා. You don't know the word hate? Okay, doesn't matter. එපා වුණා වෛර කරන්න ගත්තා. yes වෛර කරන්න ගත්තා. Just don't worry. Hallelujah. Hallelujah. Don't pay attention to the devil who is saying you can't do it. Okay. So she started drinking. ඇය එතකොට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට ගත්තා. And every day for 16 years abused him. එතකොට 16ක්ම ඔහුව පෙළන්න ගත්තා ඇයගේ වචන වලින්. When she would confront him, ඔහුව වරදකාරුවෙක් කරා. he would never argue with her. හැබැයි මේ හැම අවස්ථාවකදීම ඔහුව පෙළද්දී ඔහුට බනිද්දී ඔහුට බොහොම සැර පරුෂ විදියට ක්‍රියා කරද්දී ඔහු බොහොම නිශ්චලව හිටියා. All that he would talk was the word of God. හැබැයි ඔහු මේ හැම අවස්ථාවක් ඇතුළෙම දෙවියන් වහන්සේගේ වචනය ගැන අවධානය යොමු කරා. ඒ ගැන කතා කරා. That irritated her even more. ඉතින් දෙවියන් වහන්සේගේ කතා නොකර කෙනෙක්වත් එක්ක රණ්ඩු වෙද්දී ඒ ස්වාමි පුරුෂයා එන්නේ නැහැ. ඔබත් එක්ක නැවත ආයි තරහ කර ආගියුමන්ට් එකකට ඇය ඔහු පවසනවා දෙවියන් She was වහන්සේ. angry with the husband. මේ ගැන ඇය තදින් කේන්තියෙන් හිටියා. She was angry with God. දැන් ඉතින් මේ කාන්තාව දෙවියන් වහන්සේත් එක්කත් තරහයි. She was angry with everybody. හස්බන්ඩ් එකත් තරහයි. හැමෝ එක්කම තරහයි. In a situation like this, මේ වගේ අවස්ථාවක one day when the husband was coming back from work, ස්වාමි පුරුෂයා වැඩ ඇරිලා එනකොට he got a stroke. ඔහුට හෘදයාබාධයක් වැළඳුණා. And his whole left side or right side, I don't remember, got completely damaged. ඔව් ඒ ස්ට්‍රෝක් එකක් ආව සම්පූර්ණයෙන්ම එක අංශයක් පණ නැති වුණා. He could not walk, ඔහුට ඇවිදින්නත් පුළුවන් කමක් තිබුණේ could not talk, කතා කරන්නත් බැරි වුණා. could not move his hands and legs. කිසිම විදියකින් ඔහුගේ ශරීරයේ අංග චලනය කරන්නට පුළුවන් වුණේ නැහැ. And now he was on the bed. දැන් ඔහු ඇඳ උඩ. And now this wife had to look after him. එතකොට දැන් මෙච්චර කාල මේ කේන්තියෙන් හිටපු භාර්යාවට ඔහුව බලා ගන්න සිද්ධ වෙනවා. Every moment she would curse him. ඉතින් මේ වගේ දෙයකටපත් වුණාම ඇය ඒ ගැන සාප කරමින් තමයි හැම වෙලේම හිටියේ. She treated him worse than an animal. ඔහුට සැලකුවේ හරියට තිරිසනෙකුට වගේ. Then came a time when the doctor said, you need to give him bath. එතකොට එක අවස්ථාවකට පැමිණියා ඇයට සිද්ධ වෙනවා වෛද්‍යවරයා අණ කරලා හිටියා ඔහුව ස්නානය කරවන්න කියලා. Now she was angry with God because she had to touch her husband. දැන් ඇය දෙවියන් වහන්සේත් එක්ක තරහයි මොකද දැන් නාවන්න වෙන හින්දා ඔහුව ස්පර්ශ කරන්න වෙනවා. ඇය කිසිම ස්පර්ශයක් ඔහු සමග තිබුණේ නැහැ අවුරුදු 16ක් වෙනකම්. So to give bath was like she was treating an animal, a dirty, useless animal. නමුත් දැන් වෛද්‍යවරයා අණ කරන නිසා මේ කාර්යයට කරන්න තිබුණා. හරියට නිකන් අප්පිරිය සතෙක්ව හොදනවා වගේ ආකාරයකින් තමයි මේ දේ සිදු කරන්නේ. In all this treatment, the husband would not speak one word to her. මේ හැම දෙයක් ඇතුළෙම ස්වාමි පුරුෂයා නෙවෙයි අයගේ හිත රිදෙව්වේ. So they decided to go for a retreat. The husband decided to go for a retreat. ඉතින් ස්වාමි පුරුෂයාට අවස්ථාව උවමනාව ඇති වුණා ඥානකාන්තියකට සහභාගී වෙන්න. By now the daughter is grown up, so she said, Dad, let's go for a retreat. එතකොට අවුරුදු 16කට පස්සේ මේ කතා කරන්නේ මේ සිද්ධිය ඇතුලේ දුවක් කැමැත්තෙන් හිටියා ඥානකාන්තියට සහභාගී වෙන්න. The mother did not want to come for the retreat, but because the husband is not keeping well and he needs to take bath, she came for that purpose. එතකොට බහරයාව නම් කොහෙත්ම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඥානකාන්තියකට මන්දය දෙවියන් වහන්සේටත් බැලබැලයි හිටියේ මේ සිද්ධිය තුළ. නමුත් ඇයට කරන්න දෙයක් නැහැ. ඇයගේ දුවගේ ඉල්ලීම සහ
මේ සහෝදරයව පිරිසුදු තත්වයෙන් තියාගන්න උවමනා නිසා ඇයට අකමැත්තෙන් වුණත් මේ ඥානකාන්තියට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. She did not want to sit with him for the retreat. ඥානකාන්තිය ඇතුළේවත් ඔහුත් සමග වාඩි වෙන්නවත් ඇයට උවමනාවක් තිබෙන්නේ නැහැ. The daughter began to request the mother. නමුත් දියණිය ඇයට නිතරම කන්න ලව් කරා එහෙම කරන්නයි කියලා. So she came and sat down there. ඉතින් දියණිය නිසා මොකද ඇගේ ජීවිතේ දරුවෙක්ගේ අවශ්‍යතාවය ඇයට තිබුණා. දියණියව සතුටු කරන්නට කරමින් සිටියා. She was angry with God. Now she had to stay here for 4 days. දැන් ඉතින් ඥානකාන්තිය ඇතුලේ දවස් 4ක් දෙවියන් වහන්සේ තමගේ ඉතාමත් තදින් වෛරව සිටියා. And no drinks. and then මධ්‍යසාර පාවිච්චි කරමින් හිටියා. දැන් ඇයට මධ්‍යසාරත් නැහැ. මේ කරදරයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඇය බොහෝම දුක සහ කේන්තියෙන් පිරුණු ජීවිතයක තමයි හිර වෙලා හිටියේ. And the topic that was taught was about the Samaritan woman. ඉතින් ඥානකාන්තියේදී කතා කරමින් හිටියේ සමාරිත කාන්තාව ගැන. Now she was more annoyed because the topic was on Samaritan woman. ඉතින් ඇයට දැන් තවත් කේන්ති මේ දේව වචනේ ඇයට කටුවනිනවා වගේ. මොකද මේ වචනේ කතා කරන්නේ විවාහ වෙලා ඒ විවාහ සම්බන්ධය හරියට පවත්වාගෙන යන්න බැරි වෙච්ච කාන්තාවක් ගැන. So she thought in the afternoon the topic will change. ඉතින් ඇය හිතුවා සමහර විට හවස මේ කතාව මේ මාතෘකාව වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. The topic remained in the afternoon. හවසත් ඒ කතාවමයි කතා කරන්නේ. The same topic even in the evening. රාත්‍රී කාලයේදීත් ඒ කතාව. The same topic at night. රාත්‍රියේදීත් හවස් වරුවේත් The same topic the next day. උදේ දවල් රෑ ඔක්කොම The same topic on the third day. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ සමාරිතාන කාන්තාව. She could not take it anymore. ඇයට මේක ගන්නට බැරිවම ගියා. So the third day evening she came to me and she said, I hate it. ඉතින් තුන්වෙනි දවසේදී මේක තවදුරටත් තරන්න බැරුව ඇය මන් ළඟට ආවා. ඇවිල්ලා කිව්වා මට ඔහුව පෙන්නන්න බෑ කියලා. I treat him as an animal. මම ඔහුට සලකන්නේ හරියට තිරිසනෙකුට වගේ කියලා. But in these 3 days, why are you talking the same topic? මම අහන්නේ ඇයි මේ දවස් තුනේම ඔබ මේ දේම කතා කරන්නේ කියලා. By talking the word over and over again. ඉතින් මම මේ විදියට වචනය එක දිගට කතා කරපු නිසා ඒ වචනය ඇයට කතා කරමින් ඉඳලා තියෙනවා. Something happened to me. ඒ වචනය එක දිගට ඇහෙනකොට මගේ ජීවිතේ I don't know why I don't feel that bitterness towards him. මට හිතා ගන්නවත් බැහැ මට මේ ඔහු ගැන තීච්ඡ තිත්තකම ඔහු ගැන තිබුණු අදහස් දැන් වෙනස් වෙමින් පවතිනවා. Thank you. I don't know why I feel that I don't know why that bitterness has gone. මට හිතා ගන්න බෑ ඒක කොහොමද ඉවත් වෙලා තියෙන්නේ කියලා. I feel I'm a miserable animal in these 3 days. මට තේරෙනවා මම තමයි තිරිසන් තත්වයේ ඉන්නේ කියලා මේ දවස් තුන ඇතුලේ. Today when I took him for bath, මම අද ඔහුව I felt sorry for him. මම ඔහුව ස්නානය කරන්න එකන් ගිය අවස්ථාවේ ජීවිතේ පළවෙනි වතාවට මට ඔහු ගැන දුකක් ඇති වුණා. In spite of me treating him all this, every day without fail, he would still say that he loves me. ඔහුට මම මේ විදියට කොච්චර දිගටම සැලකුවත් හැමදාම ස්නානය කරලා ඉවර වුණාට පස්සේ ඔහු මට ස්තුති කරමින් හිටියා. ඔහු මට ආදරේ කියලා කිව්වා. And today, I feel like forgiving him. ඉතින් අද මට දැනුණා මම මෙච්චර කල් කරපු දේ හරි නැහැ. නමුත් අද මම ඔහුට සමාව දිය යුතුයි. Do you know what annoys me? ඔයාලා දන්නවද මට කේන්තිම දේ මොකක්ද කියලා? After so many years, I came to know the news that I got was not the truth, it was a lie. ඉතින් මට කේන්තිම ගියපු දේ මෙන්න මෙතනයි තිබ්බේ. මම මෙච්චර කල් හිතාගෙන හිටපු දේ නෙවෙයි ඇත්ත. මම මෙච්චර කල් හිතන් හිටියේ දෙවියන් වහන්සේ ගැන ඒ වෙන අදහසක් මට තිබුණේ. And when I understood that it is a lie, I went to ask him, why did you open your mouth and say it's a lie? And now, even though that all that, he's still not saying anything. And it irritates me because he keeps his mouth shut. සමහරවිට ඔහු ප්‍රකාශ කරලා තිබුණේ මෙච්චර කාලයක් මං හිතන් හිටියා ඔහුට වෙන සම්බන්ධයක් තිබුණා කියලා. නමුත් මේ වෙලාවෙදී මට දැනගන්න හම්බුණා ඒක ඇත්ත නෙවෙයි කියලා. ඒක තමයි මට
තිබිච්ච ලොකුම කේන්තිය මෙච්චර අවුරුදු ගාණක් මං ඔහුව වරදට පත් කරද්දි ඔහු මුඛය නෑර හිටියා මං එහෙම දෙයක් කරලා නැහැ කියලා. මට හිතා ගන්න බෑ ඇයි ඔහු එහෙම කරේ කියලා. I'm angry with him because he did not open his mouth. He could have said that the news is wrong and I wouldn't have troubled him for 16 years. I am now more angry because he kept his mouth shut and I am more irritated. ඉතින් දැන් මං දැන් මොකටවත් නෙමෙයි කේන්ති වෙලා ඉන්නේ. ඇයි මේ අවුරුදු කාලෙම ඔහු කට අරලා කිව්වේ නැත්තේ ඒ දේ බොරුයි කියලා. මට හිතා ගන්න බෑ ඔහු කොහොමද මේ විදිහට හිටියේ කියලා. Can you just pray for me? ඉතින් ඔබ කරුණා කරලා සහෝදරයා මට ගැන යාඥා කරනවද? මම දැන් ඉන්නේ කේන්තියේ වෙන මොකුත් හින්දා නෙවෙයි. ඔහු ඇයි කතා නොකර මට ඇත්ත තත්ත්වය වසන් කරේ කියලා ඒක බොරුවක් නෑ. Next day afternoon she meets me. ඉතින් පහුවෙන්දා මට ඇයව නැවත වාරයක් හමු වෙනවා. She finishes her confession. ඇය ඒ වෙනකොට පාපචාරණයකට ගිහින් හිටියා. ඒ පාපචාරණය ඉවර වෙලා And she says, I want to go and testify to this world. මට අවශ්‍යයි ලෝකයට ගිහිල්ලා මේ මිනිසුන් වෙතට ගිහිල්ලා මගේ සාක්ෂිය බෙදා ගන්න. How much that poison had tortured me for 16 years. ඉතින් මේ පිළිකුල කියන වෛරය කියන දේ වස ඒක මාව කොච්චර පෙළුවද කියලා මේ අවුරුදු කාලයක. And I thought by abusing him, insulting him and treating him as an animal, I will be able to hurt him. But I found that I could not hurt him. In fact, I myself got hurt. ඉතින් ඔහු මට දීපු දුකට මං හිතුවා ඔහුට මම ට්‍රීට් කරන මම සලකන විදිය වෙනස් කරලා මම ඔහුව බැනලා ඔහු මගේ තියෙන කේන්තිය ඔහු කෙරෙන් පිට කරගත්තොත් මට යම්කිසි සහනයක් ලැබෙයි කියලා. After so many years, I began to realize God has given me a husband who is a real saint. ඉතින් මට අවුරුදු ගානකට පස්සේ තමයි තේරුම් ගියේ මම එහෙම කරලත් මට ලැබුණු සැනසීමක් නැහැ. නමුත් දැන් මට තේරෙනවා දෙවියන් වහන්සේ මට දීලා තියෙන සාන්තුවරයෙක් කියලා. I told him, is that what you feel now? ඉතින් මම අහුවා ඔබට දැන් දැනෙන්නේ ඕකද කියලා. Then God has answered your prayer. එහෙනම් දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දීලා. The Lord just told me to bless you with 2 days holiday, 2 nights holiday in a resort. I've already booked. Go and enjoy your newly converted life with your husband. ඉතින් මම කිව්වා එහෙනම් දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දීලා මට දෙවියන් වහන්සේ කිව්වා ඔබට තව දවස් දෙකක් දීලා මේ ගෝව නගරයේ තියෙන හොඳ තානායකමක ඔබේ අලුත් වෙච්ච විවාහ ජීවිතය සමරන්නයි කියලා. Within a week, the husband got completely healed. සතියක් ඇතුළත ස්වාමි පුරුෂයා සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. Then I asked the husband, ඊට පස්සේ මම ස්වාමි පුරුෂයාගෙන් අහුවා, do you think she would have ever changed? ඔබ හිතනවාද ඔබේ භාර්යාව කවදාවත් වෙනස් වෙන්න පුළුවන් තරක හිටියා කියලා? He said, I don't know, but my eyes were fixed on God. ඉතින් ඔහු කිව්වේ මන් දන්නේ නැහැ නමුත් මම දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තු තියාගෙන Then I asked her, what do you think? ඊට පස්සේ මම ඇයගෙන් ඇහුවා ඔබ මොකද හිතන්නේ She කියලා. said, I never could think that sickness which meant to be evil turned out for good. That in the midst of that sickness I came to my senses. ඉතින් මට හිතා ගන්න බෑ මට කීනවත් හිතා ගන්න බැරි වෙච්ච දේ මෙන්න මේකයි මේ අසනීපය ඇතුලේ මගේ ජීවිතය යහපත් බවකට පෙරලනු ලැබුවා දෙවියන් වහන්සේ. So I asked the daughter, how is dad and mom now? ඉතින් මම දැන් දුවගෙන් අහනවා කොහොමද දැන් අම්මයි තාත්තයි ඔබ මොනවද ඒ ගැන හිතන්නේ කියලා. She said, mom and dad both in the word of God playing the CD. Life has become heaven in our house. ඉතින් ඒ දියණිය මට පවසනු ලැබුවා අම්මයි තාත්තයි දෙන්නම දෙවියන් වහන්සේගේ වචනය ප්‍රශංසා ගීතිකා ඇතුලේ ගේ ඇතුළ හරියට සුළුපුරයක් වගේ කියලා. This woman that I told you the story is not a Sri Lankan. She's an Indian. Sri Lankan woman would never ever have done that. ඉතින් මම මේ කතා කරපු කාන්තාව ලංකාවේ කාන්තාවක් නෙවෙයි. එයා ඉන්දියාවේ කාන්තාවක්. මට සහතිකයි මේ ලංකාවේ කාන්තාවන් නම් ඒ වගේ නැහැයි කියලා. The Sri Lankan ladies, they never pay attention to other things. Their attention is fixed on God, just like that of the husband. මට සහතිකයි ලංකාවේ කාන්තාවෝ අර කාන්තාව වගේ ප්‍රශ්න ගැන නෙවෙයි අවධානය යොමු කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය කෙරේ ඔවුන් පූර්ණ ලෙස අවධානය යොමු කරලා තියෙනවා. So we find the same situation. ඉතින් අපි මේ සමානවම අවස්ථාවන් වලට මුහුණ දෙනවා. Two different response. නමුත් ප්‍රතිචාර දෙවිදියක්. One,
whose life is governed by what she sees and what she hears, she makes decision. The other one, even though falsely accused, does not see what she does or what she says, or is not ready to hear what she says, but is only fixed on God's word. ඉතින් එකම අවස්ථාව දෙන්නෙක් හිටියා දෙන්නගේ ප්‍රතිචාර වෙනස්. එක්කෙනෙක්ගේ කාන්තාවගේ ප්‍රතිචාර උනේ ඇය සම්පූර්ණයෙන්ම සිද්ධිය ගැන අවධානය යොමු කරා. ඇයට එන සිතුවිලි, ඇගේ ඉමෝෂන්ස්, ඇගේ හැඟීම් තමයි ඇගේ ජීවිතේ පාලනය කරමින් තිබුණේ. නමුත් ස්වාමි පුරුෂයා එසේ වුණේ නැහැ. ඔහුව නිරපරාධයේ වරදට පත් කරනු ලැබුවත් ඔහු බොහොම ඉවසීමෙන් යුක්තව දෙවියන් වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේගේ වචනය මෙනෙහි කරගෙන ප්‍රතිචාර නොදක්වමින් හිටියා. The wisdom that the wife got for these 16 years, did it come from God or did it come from the devil? And the wisdom that the husband got, did it come from God or did it come from the devil? ඉතින් අපි දැක්ක මේ දෙන්නගේ ක්‍රියාවන් දෙකක් තිබුණේ. මම අහනවා මේ කාන්තාව ජීවිතේ ප්‍රඥාව කියන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්නවලට පිළිතුරු ගන්න ක්‍රමය. ඉතින් මේ කාන්තාව ප්‍රඥාව හොයාගත්තේ දෙවියන් වහන්සේ තුලද නැත්නම් මේ ලෝකයේ උගන්වන ආකාරයටද? එතකොට මේ පුරුෂයා ප්‍රඥාව හොයාගත්තේ මේ ලෝකයේ විදියටද එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන විදියටද? Can you pause for a moment and ask a question to yourself? There are many other situations that are happening in our life. Am I from the category of the wife? Am I from the category of the husband? If I'm from the category of the wife, I cannot get blessing from God because I'm connected to the devil. I need to repent. I need to change. I need to make a decision to forgive and continue in love. Then things in my life will begin to change. එතකොට අපි දැන් මේ හැම දෙයක්ම අමතක කරලා පොඩ්ඩක් නිශ්චල වෙමු. අපි කල්පනා කරලා බලමු මේ කී පුද්ගලයන් දෙදෙනාගෙන් අපි කොයි ගණයටද වැටෙන්නේ කියලා. අපි අපේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න යන්නේ මේ ලෝකයේ අපිට උගන්වන විදියටද එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයේ උගන්වන විදියටද කියලා. ඉතින් මම කියනවා මේ ලෝකයේ උගන්වන විදියට අපේ ප්‍රශ්න විසඳ ගන්න ගියොත් ඔබ කීයටවත් දෙවියන් වහන්සේ තුල ආශිර්වාද ලබන්න යන්නේ නැහැ. එහෙම තත්වයක ඔබ ඉන්නවා නම් මම ආරාධනා කරනවා ඔබේ මනස වෙනස් කරගන්න, ඔබ පසුතැවෙන්න, ඔබ තීන්දුව ගන්න, ඒ වරදට පත් කරනු ලැබුවන් සමාව දීලා නිදහස් කරන්න, ඔබ තීන්දුව ගන්න. දැන් ඇති මම මගේ ප්‍රශ්නය දෙස බලාගෙන හිටියා. මම තව දුරටත් මගේ ප්‍රශ්නය තුර අවධානය දෙන්න යන්නේ නැහැ. මම පෙරණ දෙයට අවධානය දෙන්න යන්නේ නැහැ. දැන් මම සම්පූර්ණයෙන්ම තීරණයක් ගන්නවා දෙවියන් වහන්සේගේ වචනය වෙත අවධානය යොමු කරන්න. මන්ද ඒ තුල මට සියලු ආශිර්වාද ලැබෙන නිසා. Can we make that decision now? අපිට පුළුවන් මේ තීරණය දැන් මේ මොහොතේදී අරගන්න. ඔබ හැම කෙනෙක්ම මේ තීරණයට පැමිණීම අනිවාර්ය වෙනවා. Is there anybody breathing oxygen? කවුරු හරි මෙතන ඔක්සිජන් හුස්ම ගනිමින් ඉන්නවද? ඔක්සිජන් කවුරු හරි හුස්ම ගනිමින් ඉන්නවද? හුස්ම ගනිමින් ඉන්න අයද ඉන්නේ නැත්නම් හුස්ම ගන්නේ නැති අයද මෙතන? So as long as you're breathing oxygen, remember there will be trouble, there will be problems, there will be opposition, there will be trials, there will be pain. But the question is, in the midst of all that, where is my attention on? Am I still going to keep my connection with God, or am I going to allow my emotions and my feelings to pay attention to what somebody did, somebody said, what somebody was supposed to do and did not do, what somebody was supposed to speak and did not speak on my behalf, and now you are bitter and your attention is full of those pain and bad memories. My friend, if that is your case, now Jesus gives you the grace, the power, the strength to forgive and let it go. And when you forgive and let it go, in no time, everything in your life begins to change. ඉතින් මම මේ වෙලාවේ කියනවා ඔක්සිජන් හුස්ම ගනිමින් ඉන්න අයටයි මම මේ කතා කරන්නේ. හුස්ම ගන්නේ නැති අයට නම් නෙවෙයි. හුස්ම ගනිමින් ඔබ ඉන්නවා නම් ඔබේ ජීවිතේ කරදර, ප්‍රශ්න, ගැටලු, ලෙඩ රෝග මේ කියන දේවල් ඔබේ ජීවිතේට එන්න යනවා. නමුත් මම කියන්න තියෙන සුබ ආරංචිය තමයි ඔබ ඒ වගේ අවස්ථාවක ඉන්නවා නම් දැන් තීරණයක් ගන්න.
ඔබේ ප්‍රශ්නයවත් ගැටලුවවත් කෙනෙක් කියපු දෙයක්වත් කෙනෙක් මං වෙනුවෙන් ඉදිරිපත් උනේ නැහැ කියන දේවත් ඔබේ ජීවිතයට කරදර කරමින් ඉන්න ඔබේ ජීවිතේට ගැටලු ඇති කරමින් ඉන්න අය ගැන තියෙන තිත්තකම් අතාරින්න. මම මේ තිත්තකම අතෑරියොත් විතරයි ඔබට ඔය ඉන්න තත්වය තුළ සුවයක් අයිති කරගන්න පුළුවන්. ඔබේ ජීවිතයට ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මම යාඥා කරනවා ඒ හැම කෙනෙකුටම ඔය අල්ලන් ඉන්න දේ අතාරින්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. අල්ලන් ඉන්න දේ ඔබ පෙළන ඔබ තුවාල කරපු ඒ තිත්තකම ඒ රිදෙන තැන අතාරින්න ඒ අතෑරීම තුළ ඔබ සුවය අයිති කරගන්න යනවා ඔබේ ජීවිතේ හැම අවස්ථාවකම හැම ඒරියා එකකම හැම අවස්ථාවක් ඇතුළෙම සහ හැම පරාසයකම. Praise God. So the spirit of life that comes through Jesus Christ had set her free from the law of sin and death. In the same way, the same Spirit of Jesus is here to set you free from the law of sickness